සුබ රාත්‍රියකට ආසිරි ගෙන එනවා. ඔබ සෑම කෙනාටම යේසු පිහිටයි. අපි අද දවසේ බලන්න යනවා ගීතාවලිය පොතේ විශේෂ බයිබලයේ ගීතාවලියේ යම් කාරණාවක් අරගෙන තමයි අපි බලන්න යන්නේ. අපි කොයි ආකාර සඵලවත් කොයි ආකාර යහපත් මනුෂ්‍යයන්ද කියලා. ස්වාමීන් වහන්සේගේ මහත් වූ කරුණාව ඔබ සියල්ලන් සමග පවතිනවා. ඒ නිසා සුවනින්දක් ලැබීමට අවශ්‍ය සියලුම කාරණා සඵල වෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ යහපත් කරුණාවන්ත බලවන්ත දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි, ඔබ ඔබගේ සිතුවිලි ස්වාමීන් වහන්සේට බාර කරන්න. උන්වහන්සේ පුදුමාකාර ප්‍රේමී බලේ දෙවියන් වහන්සේ. යා ඔයාට හිතේ සමාදානය දෙන්නට යනවා. සිතේ සමාදානය දීලා පුදුම සැපවත් ජීවිතයක් ඔබට උරුම කරන්නට යනවා. ඒක ඊටමත් යහපත්. ඔබ විශ්වාස කරන දේ සිද්ධ වෙන්න යන ඔබගේ ජීවිතේ දැන්. මොකද දරුවනේ ඔබගේ ජීවිතේ ඔබ කැමති දේ සිද්ධ වෙනවා කියන්නේ. එනවාට හොඳ සුවබර නින්දක් ඕනේ. ප්‍රශ්න වේදනා රෝග වලින් ඔබ මිදෙන්නට ඕනේ. ඔබගේ ජීවිතේ යහපතම දකින්නට ඕනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ මහත් වූ හස්තයට වාර වෙලා කියන්නේ, පියාණනි මට උදව් කරන්න. පියාණනි මට සහනය දෙන්න. පියාණනි මා තුල ක්‍රියා කරන්න කියලා. ඔබගෙන් මම ඉල්ලීමක් කරනවා. මොකද්ද? සුවනින්දක් ලබන්න අවශ්‍ය ඔයා දෙවියන් වහන්සේට කතා කරලා කියන්න, පියාණනි මගේ සිත මගේ සිතුවිලි මම ඔබට බාර කරන්න කැමතියි. ඔබ ඒක බාර කරන්න. බාර කරලා උන්වහන්සේට කියන්න, පියාණනි මගේ සිතුවිලි නිවැරදි ආකාරයෙන්, මගේ ජීවිතය දිනන ආකාරයෙන්, මගේ ජීවිතෙන් ඔබව පෙනෙන ආකාරයට මාව සවිමත් කරන්න. මගේ ගෙදර අය සවිමත් කරන්න. මගේ ඥාතීන්ව සවිමත් කරන්න. හාලෙලූයා. මගේ ව්‍යාපාර, මගේ ආදායම් මාර්ග, මගේ රැකී ආරක්ෂා මේවා යුතු ආකාරයෙන් සඵල කරන්න ඔබ බලවන්තයි පියාණනි. මේ නින්ද ඊටමත් යහපත් වෙන්න යනවා දරුවනි ඔබට. ඒ නිසා ඔබ කැමති අය ඉන්නවා නම්, ඔබට ඒ ආඥාව අවශ්‍යයි කියලා හිතන අය ඉන්නවා නම්, මම මේ කතා කරන වචන ඔබට යහපත් කියලා දැනෙනවා නම් ඔබ තව කෙනෙකුට ඒක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔබ නින්දට පෙර මේ සතිය පුරාම මේ යාඥාවට සම්බන්ධ වෙන්න. මේ බදාද ඉඳලා ඊළඟ අඟහරුවද වෙනකම් සෑම දවසකම කැමති නම් ඔබට ඒක අහලා ඔබ සමාදානයේ සුවනින්දක් ලබන්නට පුළුවන්. මොකද මම විශ්වාස කරන්නා වූ දේ තමයි, දෙවියන් වහන්සේගේ වචනය කතා කරනකොට, දෙවියන් වහන්සේගේ වචනයේ තිබෙන කාරණා එක්ක අපි සම්බන්ධ වෙනකොට දෙවියන් වහන්සේ අපි තුල අලුත් ආත්මයක් මවන්න යනවා. අපි නින්දට යන්න යනවා. දෙවියන් වහන්සේ නිදි වර්ජිතව අපි තුල ප්‍රකාශ වෙන්න යනවා. ප්‍රේමවන්ත දේව දරුවනි, දෙවියන් වහන්සේගේ මහත් වූ බලය, දෙවියන් වහන්සේගේ මහත් වූ ආශිර්වාදය ඔබ පිට නිදහස් වෙනවා. හාලෙලූයා. නපුරු සිහින ඔබ දකින්නට යන්නේ නැහැ. නින්දා ගන්න ගියා මොහොතේ ඉඳලා දවසේ වෙච්ච නපුරු සිතුවිලි ඔබට මතකයට එන්නේ යන්නේ නැහැ. ඇයි ඔබ ඒවා දෙවියන් වහන්සේට නින්දට පෙර කියා දීලා ඔබ සමාදානය අත්දකින්න කෙනා නිසා.
දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ සියල්ලම යහපත් කරන නිසා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ බලවත්ව ප්‍රකාශයන් වෙන්න යනවා. හලෙලූයා. මේ නින්දේදී ස්වාමීන් වහන්සේ ඔබව ආරක්ෂා කරන්නට යනවා. ඔබව බලවත් කරන්නට යනවා. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේගේ මහත් වූ කරුණාව ඔබව වසා ගන්නවා ප්‍රේමවන්ත දේව දරුවනි. අර ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය නුඹලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සිටින්නේ නම් අලුත් නැවිල්ලක් කියලා. එතකොට පරණ දේ පහව ගියේ සියල්ලම අලුත් වේ තිබේ. ඒ පදයට අනුකූලව දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ඒ පදයට අනුකූලව ඔබගේ ජීවිතයේ සියල්ලම නපුරු දේවල්, සියලුම පරණ දේවල් ඉවත් වෙලා සියල්ල අලුත් තත්වයකට එන්නට යනවා. නැවුම් භාවයකට එන්නට යනවා. උදෑසන ඔබ පසුවදා උදෑසන ඔබ අවදි වෙන්න යන්නේ මහා අලංකාර මල් ගහක් ප්‍රූදිලා තිබෙනවා වාගේ. නේද? හරිම අලංකාරයි. ලස්සනයි. උදෑසනම ඇවිල්ලා කුරුල්ලෝ ඒ මල් වල පැණි බොනවා. ඒ වගේම නේද? මීමැස්සෝ වගේ ඒ සත්තු කුමි සතු ඇවිල්ලා ඒවල සාරේ උරා බොනවා. ඒ වගේ ප්‍රේමවන්ත දේව දරුවනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සිටිනවා නම් ඔබ ගාවින් දෙවියන් වහන්සේගේ ආලේපයේ ගලන නිසා ඒ දෙවියන් වහන්සේගේ ආලේපයේ ගන්න මිනිස්සු රැස් වෙනවා. ඒ කියන්නේ ඔබට විරුද්ධව ක්‍රියා කරන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේගේ ආත්මය ආලේපයේ බලය ඔබ තුලින් ගලාගෙන යනවා. එපො සුව නින්දක් ලැබලා ස්වාමින් වහන්සේගේ රැකවරණයේ සහිතව මම ඔබ බලන්න ප්‍රේමවන්ත දේව දරුවනි අර සද්රක් මේසක් ඔබෙද්නෙගෝ කියලා 3 දෙනා නෙබුකද්නේසර් රජතුමාගේ කාලේ නෙබුකද්නේසර් රජතුමා හදනවා මහ විශාල රන් රූපයක්. එයා ප්‍රසිද්ධ කරනවා සෑම කෙනාම ඇවිල්ලා මහා වීණාව වයනකොට හොරණෑව නාද කරනකොට කුඩා වීණාව ඒ හැම තූර්ය භාණ්ඩයක්ම වාදනය කරනකොට සියලු දෙනාම දන නමලා අර රන් රූපයට নমස්කාර කරන්නට ඕනේ. මේ සද්රක් මේසත් ඔබෙද්නෙගෝ කවුද මේගොල්ලෝ? මට මතක ඇටියට අසරියා මිසායල් හනනියා කියන ඔය 3 දෙනාට තමයි සද්රක් මේසක් ඔබෙද්නෙගෝ කියලා නම් තිබ්බේ. බෙල්ෂතකර් කියලා නම් තිබ්බා දානියෙල්ට. ඉතින් දරුවනේ මේ අය ඔතන ඉන්නවා. දානියෙල් ඉන්නවා රජතුමා එක්කලා. ඒ නිසා යා රන් රූපයට වදින්න වමනාවක් නැහැ. හරි යා අමාත්‍යව එක්ක ඉන්නවා. ඉතින් මේ සද්රක් මේසක් ඔබෙද්නෙගෝ දිසාපතින් වශයෙන් ඒගොල්ලන්ව නම් කරලා තිබුණා. ප්‍රේමවන්ත දේවදරුවනි මේ අය දෙවියන් වහන්සේට විතරක් වැඳ නමස්කාර කළා. මම මේ ඔබට කියන්න යන සිදුවීම හොඳට අහුම්කම් දෙන්න. ඒ අය දෙවියන් වහන්සේට විතරක් වැඳ නමස්කාර කළා. ඒගොල්ලෝ දානියෙල් එක්ක එක්කව වෙලා දවසට 3 පාරක් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දන ගහපු අය. ඒ අයට අර නියෝගය එනකොට ඒගොල්ලෝ හිටගෙන ඉන්නවා. අනිත් හැම කෙනාම වඳිනවා අර රන් රූපයට. ඊට පස්සේ මේගොල්ලන්ට වර්ධ තබන අය නැත්තම් ඒ අයට විරුද්ධව හිටපු කණ්ඩායමක් රජතුමාට කියනවා මේගොල්ලෝ වැන්දේ නැහැ. මේගොල්ලෝ ඔයාට අගෞරව කළා. ඔයාගේ නියෝගය පිළිපැද්දේ නැහැ. මේ අයට දඬුවම් කරන්න ඕන. මොකද ඒ වෙනකොට කියලා තිබ්බා ඇවිලෙන ගිනි විදුලට දානවා මේ රන් රූපයට নমස්කාර කරන්නේ නැති අය කියලා. දරුවනි බලන්නකෝ. හැබැයි මේ 3 දෙනාව රජු ඉදිරියට ගියාලා රජතුමා කියනවා මේ මං ආපහු තූර්ය වාදන කරන්න යනවා. ඕගොල්ලෝ මේ රන් රූපයට වැඳ නමස්කාර කරන්න ඕන. එහෙම නැත්නම් මොනවා කරනවා කියලාද? මොනවා කරනවා කියලාද? උත්සව ගිනි උදුරට දානවා කියලා. මේගොල්ලෝ කියනවා හරි අපූර්ව කතාවක්, උද්දච්ච කතාවක් කියලා මිනිස්සුන්ට පේනවා. ඒගොල්ලෝ කියනවා අපි මේ රූපයට වැඳ නමස්කාර කරන්නේ නැහැ. හැබැයි ගින්නට උස්සලා දැම්මත් ඒකෙන් ගලවන්න අපේ දෙවියන් වහන්සේට පුළුවන්. රජුරෝනි, ඒ දෙවියන් වහන්සේ අපිව ගලව ගත්තේ නැත.
අපි වඳින්නේ නැහැ. මොකද වෙන්නේ ප්‍රේමවන්ත දේවදරුවනි? රජතුමා නෙබුකද්නේසර් කියන රජතුමා කියනවා හත් ගුණයක් ගිනි උදුන රත් කරන්න වෙන්දට වඩා. මේගොල්ලන්ගේ දාන්න ඕන ගින්නට. එතන බලමු මේගොල්ලන්ගේ දෙයියෝ මේගොල්ලන්ව ගලව ගනීද කියලා. නේද? ඒගොල්ලන්ගේ දෙයියෝ ඒගොල්ලන්ව ගලව ගන්නද කියලා බලමු. බලන්නකෝ ප්‍රේමවන්ත දේවදරුවනි. ඉතින් හත් ගුණයක් රත් කරනවා අර සාමාන්‍ය ස්වභාවයට වඩා දැන් මොකද සිද්ධ වෙන්නේ? මේ අයව ඔසවා දාන්න ගියාය ගිනි දළු වලින් මැරිලා වැටෙනවා. ගින්නේ රස්නේ නිසා මේගොල්ලන් උස්සලා විසි කරන අය මැරිලා වැටෙනවා. හැබැයි මේ අය කිසිම උපද්‍රවයකින් තොරව ගින්නේ එදා උදුනේ ඇවිදිමින් ඉන්නවා. 3 දෙනෙක්ව දැම්මා. දැන් ඉන්නවා 4 දෙනෙක්. රජතුමා බලනවා මේ 3 දෙනයි දැම්මේ මොකද මේ 4 දෙනෙක්? රජතුමා ඒගොල්ලන්ව එළියට ගේන්න ආන කරනවා. ඒගොල්ලෝ එළියට එනවා. කිසිම පිච්චිල්ලක් දුම්ගඳ ගැසීමක් මුකුත් නැහැ. මම ඔබට කිව්වේ ප්‍රේමවන්ත දේවදරුවනේ එහෙම ගින්නෙන් ආරක්ෂා කරපු දෙවියන් වහන්සේ, එයාව විශ්වාස කරපු අයව ආරක්ෂා කරපු දෙවියන් වහන්සේ, ඔබ සුවනින්දක් ලබනකොට ඔබ ස්වාමින් වහන්සේට බාර වෙලා ඔබ ස්වාමින් වහන්සේට කියනකොට ස්වාමිනී මගේ ජීවිතයේ ඔබගේ ආශිර්වාදයෙන් මාව පුරවන්න කියලා. මොකද්ද වෙන්නේ? ස්වාමීන් වහන්සේට ස්තුතියි. ස්වාමීන් වහන්සේ ඔබ තුළින් ජීවනය ගලාගෙන යන සලසන. මම පටන් ගත්තේ එතන ඉන්න මේ වචනේ කියන්නේ නේද? ඔබ තුළින් ආලේපය ගලාගෙන යන සලසනවා. ඔබව දැක්කා අර කුරුල්ලෝ මල්වල පැනියුරා බොරුනවා වගේ ඔබව දැකපු අය ඔබ ඒ අයගේ රෝගවලට, ඒ අයගේ වේදනාවලට, ඒ අයගේ පීඩාවලට ඔබ තුළින් ගලා යන ආලේපයෙන් ඒගොල්ලෝ යමක් ලබනවා. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඔබ යම් කෙනෙක් විශ්වාසයෙන් ප්‍රේමවන්ත දේවදරුවනි මාදියා බලාගෙන ඉඳලා ඔබ ස්වාමීන් වහන්සේ තුල ප්‍රාර්ථනාවක් කරන මගේ ඇති යහපත්කම නෙවෙයි. ස්වාමීන් වහන්සේගේ ආලේපය, ස්වාමීන් වහන්සේගේ බලය, ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ඔබ පිට වැగిරෙන්නට යනවා. ඒ ආලේපය ගලාගෙන යන්න යනවා. ඔබ සවිමත් වෙන්නට යනවා. ඔබ බලවත් වෙන්නට යනවා. ඔබ සුව වෙන්නට යනවා. ආමෙන්. එහෙනම් මේ ආඥාව ඔබ සෑම දවසකම ඔබ නිවසේ ඇසෙන සලස්සලා ඔබ නින්දටපත් වෙනවා නම් ස්වාමීන් වහන්සේගේ මහා කරුණාවේ බලය ඔබ ලබපු කෙනෙක් බවට පරිවර්තනය වෙන්නට යනවා. ප්‍රේමවන්ත දේව දරුවනි, ස්වාමීන් වහන්සේම ඔබ තුල ක්‍රියා කරන්න යනවා. ස්වාමියෝ ජයමාන අතිශය බලවන්ත දෙවි පියාණනි, රාත්‍රී යාමේ කිසි උපද්‍රවයකට ලක් නොවි සුවනින්දක් ලබන පිණිස මෙන්න වහන්සේගේ ශද හස්තයට මේ දරුවන්ව බාර කරමින් ආඥා කරනවා. පියාණනි, සුවබර නින්දක් ලබා දීලා ඔබගේ මහා කරුණාව මේ දරුවන් වෙත වගුරවලා ඔබ වහන්සේ ක්‍රියා කළ වෑනව. ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබගේ ශද හස්තයට ස්වාමිනී මේ දරුවන්ව බාර කරනවා. පියාණනි, වහන්සේගේ ශද අනුග්‍රහය, පියාණනි වහන්සේගේ අතිශද බලවත් වූ ජීවනය ඔබ වහන්සේ මේ දරුවන් මත වගුරවාලුව මැනව. ශුද්ධාත්ම දෙවි පියාණනි, ඔබ වහන්සේම මේ අය සමග සිටමින් මේ අයව බලවත් කරමින් ආශිර්වාද කරලා සුවය දීලා සමාදානය දීලා ප්‍රීතිමත් ජීවිතයක් මේ අය මත වගුරවන්ට බලවන්ත දෙවියන් වහන්සේ ඔබ නිසා ඔබට ස්තුති ප්‍රශංසා කියනවා. සියල්ලෝ සුවසේ ජීවත් වේවා. සියල්ලන්ටම සුව නින්දක් ලැබේවා. දෙවියන් වහන්සේගේ කරුණාව නිදහස් වේවා. සුව නින්ද ලැබෙන පිණිස අන්ධකාර බාධා පහවිලා ස්වාමින් වහන්සේගේ රැකවරණය ඔබ එකිනෙකා පිට බලේ බලවත් වේවා. මේ සියල්ල බාර කරනවා අපගේ ස්වාමියෝන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශය බලවත් වූ නාමයෙන්. සුබ දවසක් ඔබට. යේසු පිහිටයි.